මේක ඉම්පෝට් කරපු මේ බෑග් එකක් කියලා හිතුවට නෑ මේක ඉම්පෝට් කරපු එකක් නෙවෙයි. අපේ ඩඩ්ලි අංකල්ගේ තියෙනවා වගේ 1 එකේ කලින් ගෙනාව විදිය කොහොමද? දැන් තියෙන විදිය කොච්චර වෙනස්කමක් කළාද? එදිරිසිංහ අපි මේ බෑග් කරා. මේක ඉම්පෝට් කරපු මේ බෑග් එකක් කියලා හිතුවට නෑ මේක ඉම්පෝට් කරපු එකක් නෙවෙයි. හැබැයි මේක DHL ආපු එකක් නෙවෙයි. මේක ඩිමෝ කම්පැනියෙන් බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු 2015 බෙන්ස් වීටෝ එකක්. එදිරිසිංහ අපි මේ බෑග් කරා. ඇතුළ කතා කරමු තා පොඩ්ඩක්. හැබැයි විනාඩියක් දෙන්න. මොකද අපේ කට්ටිය සෑහෙන මහන්සිලා තමයි මේකේ එළිය මොඩිෆිකේෂන් එක කරේ. මේක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බෑග් එකේ ඔරිජිනල් එන 2 tone කලර් පේන්ට් එකෙන්ම මේකේ මේ බෑග් ඉන්ස්පයර් කරගෙන මේ බෙන්ස් වීටෝ එක මොඩිෆයි කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ දැන් මේකේ අපි මේ බෑග් ෆේස් ලිෆ්ට් එක කරලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කලින් ගෙනාව විදිය කොහොමද? දැන් තියෙන විදිය කොච්චර වෙනස්කමක් කළාද? මොකද කලින් නිකන් මේක පාරේ යද්දි කවුරුත් බලන්නේ නැහැ. හැබැයි දැන් මේක බන් ඔෆ් එකයි. ඒ කියන්නේ ලංකාවට මම හිතන්නේ මේ වගේ 2 tone කලර් පේන්ට් කරමු මේ වගේ බෙන්ස් වීටෝ මේ බෑග් එකම එකයි තියෙන ඉතින් එතනින් යාට ගියාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බෑග් ඇලෝවිල් සෙට් එක තියෙනවා. මේකේ ෆ්ලෝටිං අයිලන්ඩ් ඇලෝවිල් එකක් තමයි මේක කියන්නේ. ඒ කියන්නේ මේකේ ටයර් එක කැරකුණාට මේ ලෝගෝ එක එකතන රෝල්ස් රොයිස් එකේ අපේ ඩඩ්ලි අංකල්ගේ තියෙනවා වගේ රෝල්ස් රොයිස් එකේ අන්නේ ඇලෝවිල් එක වගේම ඉන්ස්පයර් කරලා මේ බෑග් එකෙන් මේක මොඩිෆිකේෂන් එක කරලා දෙනවා. එතනින් යාට ගියාට පස්සේ මේ බෑග් එකේ ලෝගෝ එකත් මෙතෙන්ට අපි ලස්සනට ඇඩ් කරලා දෙනවා. මොකද මේක මේ බෑග් එකක් හින්දා අපි පැත්ත ගැන කතා කරමු. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිකල් ෆ්‍රේම්ස් එක අපි ඇඩ් කරලා දෙනවා. ඒකත් එක්කම උඩ ලැගේජ් රැක් එකක් අපි ඇඩ් කරලා දෙනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ පිටිපස්සේ දැන් ඔයාලට ෂොට් එක බලා ගන්න පුළුවන් කොහොමද ලස්සනට මොඩිෆිකේෂන් එක කරලා තියෙන කියලා. අපි දැන් ඔයාලා ඔක්කොම බලන් හිටපු ඇතුළ ගැන කතා කරමු. ඉතින් මේ මොඩිෆිකේෂන් එකේ සීට් ඇරුණාම දැන් ඔයාලට බලා ගන්න ඕන මේකේ රූෆ් එකේ ලස්සන ඩිසයින් එකක් කරලා තියෙනවා. මේකේ ඔරිජිනල් එන රූෆ් එකටම අපි ඇල්කන්ටාර් රැපින් එකක් කරලා තියෙනවා. ඉතින් ඇල්කන්ටාර් රැපින් එකත් එක්කම ස්ටාර් ලයිට් එක ඒකත් එක්කම සෙන්ටර් අයිලන්ඩ් එකක් දාලා දෙනවා. මේ සෙන්ටර් අයිලන්ඩ් එක ගැන කතා කරද්දී මෙන්න මේ රිමෝට් එක පොඩ්ඩක් ස්පෙෂල්. මේ රිමෝට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මේකේ ටච් සෙන්සිටිව් විදිහට බ්‍රයිට්නස් එක අඩු වැඩි කර ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනට මේක ඔන් ඔෆ් කර ගන්නත් පුළුවන්. ඒ වගේ ෆීචර්ස් ටිකක් තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බෑග් එකට ආවේනික වෙච්ච අපි ඉන්ඩිවිජුවල් AC වෙන්ස් දෙන පිටිපස්සට එක්කම තව විශේෂ දෙයක් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සයිඩ් එකේ තියෙනවා ඇම්බියන් ලයිට් එක. ඒ කියන්නේ මේකත් මේ බෑග් බ්‍රෑන්ඩඩ් ඇම්බියන් ලයිට් එක. මේක අපි ඉම්පෝට් කරලා තමයි මේක ෆික්ස් කරේ. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට එක ටච් එකකින් අපිට කැමති කලර්ස් ටිකක් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊපස්සේ ආපහුට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා කර්ටන් එක ඉන්ටීරියර් එකට මැච් වෙන විදිහටම කර්ටන් එක ඩිසයින් කරලා තියෙනවා. මේකේ මැග්නට් සිස්ටම් එකක් තියෙනවා. මැග්නට් සිස්ටම් එකත් එක්ක තමයි ලස්සනටම කර්ටන් එකේ ෆිනිෂින් එක එන්නේ. ඉතින් එතනින් කර්ටන් එකේ පල්ලෙහාට ආවට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ජෙනුවින් ලෙදර් රැප් කරපු අපෝස්ට්‍රි පැක් එක තියෙනවා. මේ වාහනේ එන ඔරිජිනල් අපෝස්ට්‍රි පැක් එකටම තමයි මේ මොඩිෆිකේෂන්ස් ටික කරලා තියෙන්නේ. දැන් මේක ඔයාලට බලා ගන්න පුළුවන්. කස්ටමර් අපෙන් රික්වෙස්ට් කරේ මෙන්න මේ ෆොටෝ එක. ඉතින් ඒක ඉන්ස්පයර් කරගෙන තමයි මේ මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ ඊට ටික කතා කරන්න අපි ඉස්සරහට ගිහලා කතා කරමු. මේ මොඩිෆිකේෂන් එකේ තව විශේෂ දෙයක් කරලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ෆුට් බෝඩ්ස් එක ලස්සනට මේ බෑග් ෆුට් බෝඩ්ස් එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. ෆුට් බෝඩ් ටිකත් එක්කම මේක අපි දැන් සෙන්ටර් පැඩල් එකක් දාලා තියෙනවා. මෙතන ඉස්සරහා යන දෙන්නගේ ෆුට් රෙස්ට් එක විදිහටම ඒකත් එක්කම පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකත් එක්කම තව දාලා තියෙනවා ෆර් කාපට් එකක්. ෆර් කාපට් එක දාන්න එකේ තේරුම තමයි ලක්ෂරයක තව ටිකක් වැඩි වෙන්න. ඉතින් මම හිතනවා සෑහෙන ලක්ෂරයක් වැඩි වෙලා තියෙනවා. සෑහෙන පෙනුමකුත් ඇඩ් වෙලා තියෙනවා මේ ෆර් කාපට් එකේ. පිටිපස්සේ කතා කරලා ඉතින් අපි ඉස්සරහට ගිහලා කතා කරමු ඉස්සරහ මොනවද කරලා තියෙන්නේ කියලා. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහ මුලින්ම බැලුවල්මට පේනවා මේ බෑග් එකේ එන විදිහටම සෙන්ටර් එන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක අපි අප්ග්‍රේඩ් කරලා දිනවා. කලින් ආවේ මේක නිකන් බේසික් විදිහට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ලස්සනටම Android setup එකක් දාලා දෙනවා. ඒකත් එක්කම මෙතන පැනල් එකයි ඔක්කොම මාරු වෙලා තියෙනවා. ඇනලොග් ක්ලොක් එකකුත් එක්කම. මේ තියෙන ආම්රෙස්ට් එක. මේ ආම්රෙස්ට් එක ඇතුලේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ෆ්‍රිජ් එක තියෙනවා. ෆ්‍රිජ් එකයි ෆ්‍රීසර් එකයි. තව ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස් ටිකක් තියෙනවා. ඉස්සරහට ලොකුට කතා කරන්න දෙයක් නැහැ. මේක ඩෝබෝට් එකේ මොඩිෆිකේෂන්ස් ටිකක් කරලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්ව විදිහටම ජෙනුවින් ලෙදර් රැප් කරලා ලස්සන මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. ස්ටියරින් වීල් රැපින් එකකුත් කරලා තියෙනවා. මම හිතන්නේ මේ වාහනේ තව මට කතා කරන්න දෙයක් ඉතිරිලා තියෙනවා. ඉතින් ඔයාලගේ බෙන්ස් එකක් තියෙනවා නම් වීටෝ එකක් තියෙනවා නම් මේ බෑග් එකක් කරගන්න ගන්නවනේ එන්න ඕන තැන. ඉතින් අපි ගිහලා එන්න. ඔක්කොටම සුබ දවසක්. ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවර පාර නිට්ටඹුව